චුයින්ගම් කෑලි, මස් කෑලි, ප්ලාස්ටික් කෑලි ජරා විකුණලා මම රුපියල් කෝටි 30ක් හොයාගත්තොත් මට මේ දැන් අක්කර 30ක් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා රජ කෙනෙක් ඕනි වෙන්නේ මහ පොළොව පාලනය කරන්න. හැබැයි අද මිනිස්සුන්ට ඉන්න තැනක් නැහැ. සමහර මිනිස්සු 10 15 මුඩුකු කාමර තුල මූණෙන් මූණ බලාගෙන ගොඩක් දුකින් ජීවත් වෙනවා. සමහර මිනිස්සු එක්කිනා දෙන්න අක්කර 30 40 අයිති කරගෙන. රජෙක් ඉන්නව නම් කවදාවත්ම සල්ලි කොල තිබ්බ පළියට භූමිය මිලට ගන්න ලැබෙන්නේ නැහැ. ගම්මාන 10 15 පහු කරලා මිනිස්සු ලක්ෂ ගාණක් උදේරෑ රැකියාවට යන්නේ Tamanට ඉන්න හිටින්න හරියමන් තැනක් නැති හින්දා. පාරවල් ලොකු වෙන්න හේතුව රටක දියුණුව නෙවෙයි. රටක දියුණුව කියන්නේ මිනිස්සුන්ගේ සතුට. මිනිස්සුන්ට වහල්කමේ යන්නයි පාරවල් ලොකු වෙන්නේ. සමහර වෙලාවට අක්කර 3000 4000 සංචාරක කර්මාන්තයට වෙන් කරලා කියන්න කාරණා බොහොමයක් තියෙනවා. මේ හැමදේම කියන්න වෙලාවක් නැහැ. හැබැයි මතක තියාගන්න අපි මේ දුක් විඳ හොඳටම ඇති. ධාර්මිකුගේ පහළ වේවා කියලා නිතරම අදිෂ්ඨාන කරන්න. ධාර්මික නායකත්වයක් අවශ්‍යමයි.